Daham Asa, light of the Dhamma, light of the mind. හොඳයි එහෙනම් අපි පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ ගැටුම් සහ කෝප එක්ක කටයුතු කරන්න පුළුවන් ඊටාම ප්‍රබල ක්‍රමයක් ගැන කියවෙන කාලයෙන් වැසී නොයන අපූර්ව බෞද්ධ කතා පුවතක් ගැනයි. දැන් මේ ප්‍රශ්නය ඇහුවම ටිකක් අමුතුයි වගේ නේද? හැබැයි මේ කතාවේ තියෙන ගැඹුරුම අභිරහසත් කේන්ද්‍රීය සිදුවීමත් රැඳිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නය ඇතුලේ. අපි බලමු මේ කතාව ඇතුලේ මේකට පිළිතුරක් හොයාගන්න පුරවන්ද කියලා. අපි මේ කතාවට ඇතුළු වෙන්නේ කිලින්ම කතාවේ උච්චතම අවස්ථාවෙන්. ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි සිදුවීමක් වෙන තැනින්. පොඩ්ඩක් හිතන්න. මේක කොයිතරම් දරුණු කම්පන සහගත ප්‍රහාරයක් වෙන්නේ නැද්ද? කෙනෙක් තවත් කෙනෙක්ට මෙහෙම දෙයක් කරන්නේ ඇයි? ඉතින් උත්තරාට මේ ප්‍රහාරයෙන් මොකද වුනේ? ඇය දිවිගලවා ගත්තද? ගත්තනම් කොහොමද? ඔන්න ඔය අභිරහස තමයි අපි මේ කතාව පුරාම විසඳ ගන්න උත්සාහ කරන්නේ. හොඳයි. දැන් මේ සිද්ධියෙන් පස්සේ මොකද උනේ කියලා හරියටම තේරුම් ගන්න නම් අපිට ටිකක් වෙලාව ආපස්සට යන්න වෙනවා. අපි බලමු උත්තරා කියන්නේ කවුද? යාගේ අතීත කතාව මොකක්ද කියලා. ඉතින් උත්තරාගේ ජීවිත කතාවේ පටන් ගන්නේ දිලිඳුකමෙන්. හැබැයි එයාලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ එක දවසක කරගන්න පුදුම පිනක් නිසා. ඒ පිනේ බලෙන් ඔවුන් ධනවත් වෙනවා. හැබැයි උත්තරාගේ ජීවිතේට සතුට ලැබෙන්නේ නැහැ. ඇව විවාහ කරලා දෙන්නේ බුදුදහම අදහන්නේ නැති පවුලකට. ඉතින් ඇගේ ශ්‍රද්ධාව කොච්චරද කියනවනම් ඇය අමුතුම ගනුදෙනුවක් කරනවා Tamanගේ සැමියා එක්ක එන්න වෙනත් කාන්තාවකට මුදල් ගෙවලා ඒ ලැබෙන නිදහසෙන් පින්දහම් කරගන්න පෙළඹෙනවා. හොඳයි. දැන් ඔන්න උත්තරාගේ සිරිමාගේ සම්පූර්ණ පසුබිම අපි දන්නවා. එහෙනම් අපි ආයෙත් යමු අර තීරණාත්මක මොහොතට. අර උතුරන ගිතෙල් ප්‍රහාරය වුණ වෙලාවට. ඉතින් මේ හැම දෙයකටම මුල පුංචි වරදවා වටහා ගැනීමක්, සැමියාගේ අහිංසක හිනාවක්, සිරිමාගේ හිතේ ඊර්ෂ්‍යාවේ ගින්නක් පත්තු කරන්න සමත් වෙනවා. මෙතන තමයි කතාවේ වැදගත්ම හරිය. බලන්න, එකම මොහොතකදී එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රබල මානසික ශක්තියින් දෙකක් ගැටෙනවා. එක පැත්තකින් සිරිමාගේ දරාගන්න බැරි කෝපය, අනික් පැත්තෙන් උත්තරාගේ අසීමිත මෛත්‍රිය. මෙන්න මේක තමයි මූල කතාවේම අභිරහස විසඳන යතුරු. ප්‍රහාරයට ලක්වෙන්නේ ඒ මොහොතේම උත්තරාගේ හිතේ ඇතිවෙන අධිෂ්ඨානය තමයි ඇය කෙරෙහි මගේ හිතේ කිසිම තරහක් ක්‍රෝධයක් තියෙනවනම් මේ උණු ගිතෙල් මාව දවන්න ඕන. එහෙම නැත්නම් මාව නොදවේවා කියන එක. ඉතින් මොකද වෙන්නේ? ඒ අධිෂ්ඨානයේ ප්‍රතිඵල ඇත්තරම ආශ්චර්යයක්. උතුරන ගිතෙල් උත්තරාගේ හිසට දැනුනේ හරියට සිසිල් වතුර වගේ. කිසිම හානියක් උනේ නැහැ. අපි මුලින්ම ආපු ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ පුදුම හිතෙන සිද්ධියත් එක්කම බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම පදනම් කරගෙන ඍණාත්මක මානසික තත්ත්වයන් ජය ගැනීම ගැන බොහොම ගැඹුරු ධර්ම කාරණයක් දේශනා කරනවා. මේ තමයි ධම්මපදයේ එන ඒ ගාථාව. මුළු කතාවේම සාරාංශය මේ ගාථා පද 4න් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි බලමු මේකේ තේරුම මොකක්ද කියලා. ඉතින් මේ ගාථාවෙන් අපිට පැහැදිලිවම පාරක් පෙන්නනවා. හරිම සරල ඒත් බොහොම ප්‍රබල රාමුවක්. එකකින් කියවෙන්නේ නිශ්චිත අකුසල ධර්ම 4ක් ඊවටම අදාළ කුසල ධර්ම වලින් ජය ගන්න ඕන කියන එක. ඒ කියන්නේ ක්‍රෝධය ජය ගන්න ඕන නොක්‍රෝධයෙන්. එහෙමත් නැත්නම් මෛත්‍රියෙන්. අසාදු ඒ කියන්නේ නරක පුද්ගලයාව ජය ගන්න ඕන සාදු ගුණයෙන්. ඒකෙලි යහපත්කමෙන්. මසුරුකම ජය ගන්න ඕන දන් දීමෙන්. ත්‍යාගශීලී බවෙන්. ඒ වගේම බොරුව ජය ගන්න ඕන සත්‍යයෙන්. ඉතින් කතාව ඉවර වෙන්නේ කොහොමද? සිරිමා Tamanගේ වරද තේරුම් අරගෙන පසුතැවෙනවා බුදුන් වහන්සේගෙන් සමාව ඉල්ලුවට පස්සේ ඇය විතරක් නෙවෙයි තවත් කාන්තාවන් 500ක්ම සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ නිවන් මඟට ස්ථිරවම ඇතුළු වෙනවා කියන එක. බලන්න උත්තරාගෙන් මෛත්‍රිය බලය කොච්චරද කියලා. ඒකෙන් සිරිමා විතරක් නෙවෙයි තවත් විශාල පිරිසකගේ ජීවිතය යහමඟට යොමු වෙනවා. හොඳයි. අපි දැන් මේ ලස්සන කතාවෙන් ඉගෙන ගත්ත දෙත් එක්ක බලමු බුදුදහමේ උගන්වන විදිහට කෝපය පාලනය කරගන්න තියෙන ප්‍රායෝගික ක්‍රම මොනවද කියලා. සබ්බාසව සූත්‍රයේ මේ ගැන බොහොම පැහැදිලිව උගන්වනවා. ඒක හරියට අපේ හිත দমনය කරගන්න දෙන මෙවලම් කට්ටලයක් වගේ. මේව නිකම්ම න්‍යායන් නෙවෙයි අපේ එදිනදා ජීවිතයට එකතු කරගෙන පුහුණු කරන්න පුළුවන් දේවල්. ප්‍රඥාවෙන් දැකීම, ඉන්ද්‍රිය සංවර කර ගැනීම, ඉවසීම, කෝපය අවසන දේවල් මගහැරීම, ඇතිවෙච්ච කෝපය අයින් කිරීම සහ මෛත්‍රිය වගේ දේවල් වැඩිම මේකට අයිති.
ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අවුරුදු 2500කට වඩා පැරණි මේ කතාවෙන් එන ප්‍රඥාව අද අපේ කාර්යබහුල සංකීර්ණ ජීවිතවලට කොහොමද අපි ගලපගන්නේ? උත්තරාගේ මෛත්‍රිය, සිරිමාගේ පසුතැවීම, මේවයින් ලැබෙන පාඩම් අද අපි මුහුණ දෙන අභියෝග ජය ගන්න උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන මදක් සිතා බලන්න. May your mind be peaceful. Presented by Daham Asa.